ඔන්න රුපියල් 7000ක අවුරුදු ඔෆර් එකක් එක්ක ඔයාලට රුපියල් 1,40,000කට ඔන්න RTX 3050 PC build එකක්. MD Computers, Sri Lanka's #1 computer solutions. රයිට් ඉතින් ඔන්න හැමෝටම වෙල්කම් කියලා පිළිගන්න ඔන්න තවත් ඉන්ට්‍රස්ටිං වීඩියෝ එකකට ඉතින් ඔන්න අද අරන් එන්නේ 1,40,000ක බජට් එකට ඔන්න RTX 3050 graphic card එකක් දාලා ඔන්න PC build එකක්. ඉතින් සාමාන්‍යයෙන් RTX graphic card එකක් ඉතින් brand new යනවා කියලා කියන්නේ ඉතින් ගොඩක් වෙලාවට ලක්ෂ 2ක් වගේ ප්‍රමාණයක බජට් එකකට PC build එකක් යනවනේ. ඉතින් අපි හිතුවා සාමාන්‍ය එකක් low budget මේ brand new graphic card එක දාලා ඔයාලට PC build එකක් අරන් එන්න. ඉතින් ඔන්න මේ build එකට රුපියල් 7000ක discount එකක් හම්බෙනවා. ඉතින් ඔන්න MD එකෙන් ඔයාලා buy කරන මෙන්න මේ PNY GeForce RTX 3050 6GB කාඩ් එකක් use කරලා දාන හැම PC build එකකටම රුපියල් 7000ක ඔන්න අවුරුදු offer එකක් හම්බ වෙනවා. ඉතින් මේ graphic card එක වෙනම ගද්දී ඔයාලට මේ offer එක හම්බෙන්නේ නැහැ. මේ කාඩ් එක use කරලා ඔයාලා කරන PC builds වලට ඔන්න රුපියල් 7000ක අවුරුදු offer එකක් හම්බ වෙනවා. ඉතින් මේ offer එක යනකොට අර wheel එකේ අර spinning wheel එකේ offer එක ඔයාලට හම්බෙන්නේ නැහැ. ඉතින් ඔයාලට තේරෙනවා ඇති සාමාන්‍යයෙන් එක PC build එකකට රුපියල් 7000ක් ඉතින් දෙනකොට අනිත් offers දෙන්න විදියක් නැහැ. මොකද පාඩු වෙන්න තමයි වෙන්නේ. ඉතින් ඒ නිසා මෙන්න මේ offer එක මේ build එකත් එක්ක යනවා. ඉතින් අපි අද හදන්නේ i5 9 gen PC build එකක්. ඉතින් ඔයාලට bottleneck නොවෙන්න 3050 graphic card එකකුත් දාලා හොඳ superior performance එක build එකක් තමයි හදන්නේ. ඉතින් අපි මේකේ graphic performance එක කොහොමද කියලා game එකකුත් ගහලා බලමු. superior game එකකුත් ගහලා බලමු. ඉතින් මේකේ තියෙන items ටික අපි කියාගෙන ගියොත් එහෙම ඔන්න i5 9400F processor එක තමයි මේකට use කරන්නේ. ඉතින් ඔයාලා දන්නවා F කියන letter එකෙන් කියන්නේ මේක onboard graphic include වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා graphic card එකක අනිවාර්යයෙන්ම යන්න ඕනේ. ඉතින් core 6ක් වගේම thread 6ක් include වෙන Intel ලගේ හොඳ performance ගන්න පුළුවන් processor එකක්. ඉතින් මේකත් එක්ක අපි මෙන්න මේ cool එක use කරනවා Antec A400 Air CPU cool එක. ඉතින් මම හිතන්නේ දැනට build 25කට 20කට ආසන්න සංඛ්‍යාවක් මේක use කරලා ඇති අපේ channel එකේම ඔන්න තවත් build එකකට මේ air cool එක use කරනවා. ඊළඟට මේකේ motherboard එකේ විතර motherboard එකට low budget option එකක් අපි ටිකක් තමයි use කරලා තියෙන්නේ. නැත්නම් මේකට අර Z370 වගේ chipset එකකට යන්න පුළුවන්. නමුත් අපි පොඩ්ඩක් low budget වෙන්න ඔන්න 310 motherboard එකක් තමයි මේ use කරන්නේ. ඉතින් එතකොට පොඩි ගාණක් තව ඉතුරු කරගන්න අපිට පුළුවන්. ඉතින් ඔන්න Gigabyte brand එකේ H310 motherboard එකක් අපි use කරනවා. මේක NVMe support කරන නිසා තවත් වාසි ගන්න කෙනාට. ඉතින් ඔන්න RAM slot දෙකයි මේක include වෙන්නේ. ඉතින් RAM slot 4කට යන්න ඕන නම් ඔයාලා සිද්ධ වෙනවා අර මම කලින් කිව්වා වගේ ටිකක් ලොකු chipset එකකට යන්න. ඉතින් NVMe ඒ වගේ slot දෙකක් තියෙනවා. මෙතන තියෙන කියන්නේ M.2 slots. මෙතන තියෙන keyboards එකයි. ඒ වගේම heat sink include වෙන්නේ නැහැ. ඒ වගේම SATA port 4ක් බලා ගන්න පුළුවන්. ඉතින් අර ලොකු chipset වල SATA port 6ක්, ඒ වගේම M.2 slot දෙකක්, RAM 4ක් ඒ වගේ බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඉතින් මේ basic motherboard එක මේකට use කරනවා ඕන අපි. ඊළඟට මේකේ RAM විදියට අපි DDR4 2666 RAM use කරනවා. ඉතින් කෙනෙක්ට ඕන නම් brand new RAM ගන්නත් පුළුවන්. අර Alexa brand එකේ 3200 MHz. හැබැයි ඉතින් ඒකත් 2666ටම limit වෙනවා කොහොමත් මේ range එකේදී.
ඒ නිසා අපි use RAM දෙකක් මෙතනදී use කරනවා 16GB වෙන්න. මෙන්න තියෙනවා අපේ ස්පෙෂල් මේක අපේ graphic card එකේ. ඉතින් අපි GeForce RTX 3050 6GB graphic card එක තමයි use කරන්නේ. ඉතින් boys මේක performance අතින් 1660 Ti එකට තමයි සමාන වෙන්නේ. නමුත් ඉතින් මෙතන දෙන වාසිය තමයි ඒවා brand new වෙන්නේ. ඉතින් මේකට අවුරුදු 3ක warranty එකක් ගන්න පුළුවන්. ඉතින් ඔයා 1070 ගෙහුවත් 1660 Ti ගෙහුවත් ඔය දෙකම මේක වගේ තමයි performance කරන්නේ. හැබැයි එතකොට ඉතින් මාස 3යි warranty තියෙන්නේ. ඉතින් ඔයාට මේ graphic card එකක් ගන්න සල්ලි එකතු කරගන්නකල් මේක use කරන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ ඔයාට ඕන නම් මේ build එකටම RTX 2070ක් ඒ වගේ ඔයාට attach කරගන්න පුළුවන්. ඉතින් ඒක ඔයාගේ කැමැත්ත. ඉතින් මේ build එකට මේ card එක use කරාම රුපියල් 7000ක discount එකක් ඔයාලට හම්බ වෙනවා. ඉතින් අතේ තියෙන මුදලට වැඩි performance එකක් දෙන්න තමයි අපි හැම වෙලේම බලන්නේ. ඊළඟට ඉතින් මේකේ storage එක ඉතින් අපි use කරනවා NVMe එකක්. ඉතින් 256GB NVMe එකක් වෙනම use කරනවා. ඉතින් අද කාලේ හැදෙන build එක අනිවාර්ය අංගයක්. ඉතින් සාමාන්‍ය system disk එක අපි ගත්තොත් C එක ඔයාගේ softwares තියෙන disk එක ඊටමත් fast drive එකක් වෙන්න ඕනේ. ඉතින් ඒ වගේම තමයි අද නම් secondary storage එකත් අනිවාර්යයෙන්ම NVMe එකක් හෝ අවමය SSD එකක්වත් දෙන්න ඕනේ. හේතුව තමයි ඔයාලා දන්නවා ඇති Spider-Man වගේ games මේ ළඟදී ආපු Delta Force වගේ games එතකොට Last of Us ඔය වගේ හැම game එකක්ම normal hard disk එකක lag වෙන්න බලනවා, freeze වෙන්න බලනවා. එහෙම නැත්නම් FPS drop වෙන්න බලනවා. එහෙම නැත්නම් loading time විනාඩි 3ක විතර කාල පරාසයක් වගේ වෙනවා. ඉතින් ඒ නිසා ඉස්සර නම් අපි කියන්නේ system disk එකට SSD එකක් NVMe එකක් දාලා secondary එකට දාන SATA desktop hard එකක් කියලා. නමුත් දැන් games hard එකටත් ඔයාලට NVMe එකක් හෝ අවමය SSD එකක්. SSD හොඳ නෙමෙයි. අවමය SATA SSD එකක් use කරන්න වෙනවා. ඉතින් මෙතන බජට් එකත් එක්ක අපි 1TB SATA desktop එකක් තමයි use කරන්නේ. මොකද ටිකක් පරණ games වලට එහෙම ප්‍රශ්නයක් නැහැ. ඔය අලුත් game වල තමයි ඔක ලොකුම ප්‍රශ්නේ වෙලා තියෙන්නේ. ඊළඟට අපි graphic card එක ගැන ඉතින් කතා කරා. අපි power supply එක ඉතින් 600 watt normal power supply එකක් use කරන්නේ. සාමාන්‍යයෙන් මේ card එක power friendly. මේකට වෙනම power එක දෙන්න ඕනෙත් නෑ. මේ card එක ගන්නෙත් watt 75යි. ඒක තමයි ඊළඟ කතන්දරේ. දැන් සමහරු කියනවානේ ඇයි 1660 Ti එකක් දාන්න තිබ්බනේ. ඇයි RTX 2060ක් දාන්න තිබ්බනේ. දැන් ඔය ගොඩක් අය කරන්ට් ප්‍රශ්නේ තියෙනවානේ. right? ඒ කරන්ට් ප්‍රශ්නේ විසඳුමක් තමයි මේක. අර performance එකම දැන් 1660 Ti එක performance එකම මේකෙන් ගන්න පුළුවන් high speed G6 memory එකක්. නමුත් මේකට කරන්ට් එක ගොඩක් අදින්නේ නැහැ. ඒ කියන්නේ power friendly. මොකද watt 75ක් විතර ඒ වගේ ප්‍රමාණයක් තමයි මේක ගන්නෙ. වෙනම කරන්ට් එක දෙන්න අවශ්‍යතාවයකුත් නැහැ. ඉතින් ඔයාලා දන්න දෙයක් නේ මේක අර RTX 3050 6GB කියන laptop graphic chip එක නියෝජනය කරන්න තමයි desktop ආවේ. ඉතින් ඒක ඔයාලගේ කැමැත්ත. මම ඔයාලට මේ කාඩ් එකේ දෙන වාසි ගැන කතා කරා. දැන් ගොඩක් කාලෙසේ කතා කරනවා. ඉතින් අර සමහරගේ මිත්‍යාවල් තියෙනවා. ඉතින් ඒවා දුරු කරන්න තමයි ඉතින් ඔය සදින්සරේ ඔය කතා මාතෘකා නැවත ගන්නෙ. ඉතින් මේ අද මං ගාව කොටේෂන් එක නෑ බොයිස්. ඉතින් අපි අලුත් තැනක ඉන්නේ. අද පොඩ්ඩක් බිසි වුණා. කොටේෂන්ස් හදන්න වෙලාවක් නෑ. මම මේ එකක් පෙන්න නැත්නම් කට්ටිය බලලා බිම් බලන්නේ මොකද කියලා මේ ෆෝන් එකෙන් තමයි කොටේෂන් එක තියාගෙන මම මේකේ අමතර කරුණු ඔයාලට කියන්නේ. ඉතින් ඊළඟට ඔන්න අපි යූස් කරනවා මෙන්න මේ යක්ස් කියන කේසින් එක. ඔන්න අලුතෙන් ආපු කේසින් මොඩල් එකක්. මේක අතර මාළු ටැංකි සීන් එක යන්නේ බොයිස්. හැබැයි මේකේ ගාන පොඩ්ඩක් අඩුයි. කියන්නේ ෆෑන් එන්නේ නැහැ. දැන් ගෝල්ඩන් ෆීල් වගේක් ගත්තොත් 15000ක් විතර එනවනේ. මේක 8800ක් වගේ තමයි මේ සාමාන්‍යයෙන් ගාන වෙන්නේ. නමුත් ෆෑන්ස් එන්නේ නැහැ. අපි වෙනම ෆෑන්ස් තුනක් මේකට ඇටච් කරා. ඉතින් ඔයාලට සාමාන්‍යයෙන් එතකොට රුපියල් 14000ක් වගේ මුදලකට නැත්තම් සෝරි සාමාන්‍ය 12000 13000ක් වගේ මුදලදී මේ කේසින් එක සම්පූර්ණයෙන්ම කම්ප්ලීට් වෙනවා. ඉතින් ඒක ඔයාගේ තීරණේ. සාමාන්‍යයෙන් මේ කේසින් එකත් දෙක යනවද නැත්නම් වෙනම එකක් එක යනවද කියන එක. ඉතින් මෙතනදී අර කේසින් එකේ යගේ ටිකක් සාපේක්ෂව අඩුයි අනිත් ඒවාට වඩා. ඉතින් ෆෑන්ස් තුනක් වෙනම ඇටච් කරා. ඉතින් ඔන්න ඔය අපේ බිල්ඩ් එක මේක තමයි. ඉතින් මේකට රුපියල් 7000ක ඔන්න ඩිස්කවුන්ට් එකක් දෙනවා මේ කාඩ් එකත් එක්ක. ඉතින් අපි මේකේ ගේම් ප්ලේ එකක් එහෙම අරගෙන බලමු. ඇසෙම්බල් පාර්ට් එක දාන්න. ඉතින් MD Computers අපෙන් PC build එකක් කරන ඔයාලට ඔයාලගේ PC එක build වෙනකම් මේ වගේ games play කරන්න පුළුවන්. shooting game වගේම මේ වගේ driving game play කරන්නත් අපි ඔයාලට gaming area එකක් ready කරලා තියෙනවා. ඉතින් ඔයාලා games play කරන අකමැති නම් ඔයාලට පුළුවන් අපි ඔයාලා වෙනුවෙන්ම වෙන් කරලා තියෙන මේ movies බලන තැනට ඇවිල්ලා ඔයාලා PC එක build වෙනකම් ඔයාලා කැමති movie එකක් බලන්න.
New killing machines, like the tank, changed the shape of the war overnight. Luckily, they were mostly on our side. Mostly. Our boys in the church are overrun. We need to push through. PBI are counting on us. Use the MG! Sweep the ground! Keep going, driver! That's our flying boys up there! Keep your eyes on the ground, sir! They're moving in from the trenches! Use that machine gun! Mow them down!